සුබ දවසක්. RT මීඩියා රටතොට සමග එකතු වෙන සියලු දෙනාම සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අපේ නාලිකාව කෙටි කලකින් ඉතින් ප්‍රතිචාර ලැබමින් සිටිනවා. මේ ඉතින් හොඳයි අදහස් දෙන කට්ටියට පක්ෂ විපක්ෂ සියලු දෙනාටම ස්තුතියි. සියලු දෙනාම ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අද රටතොට ඉතින් පුවත් කීපයක් වාර්තා වෙනවා. ඉතින් ඒ පුවත් අතරින් විශේෂයෙන්ම පහුගිය දවස්වල ආන්දෝලනයකට පත් වුණ අර මාලිමාවේ අර චණ්ඩි මන්ත්‍රී කෙනෙක් අර ගංජා හේනක් තිබ්බා කියන්නේ ගංජා හේනකද ගංජා තිබ්බා කියලා කියනවා. ඉතින් අර යන් ගොරක දඩමස් වුණා දඩමස් ගොරක වුණාද කියලා කියන සැකයක් අපිට තියෙන. ඉතින් මේ ඔහු අත්තිටවපු හිරදඬුවම් ලැබුව කෙනෙක් කියලා ඊයේ දින අපිට වාර්තා විශේෂයෙන් මේ ප්‍රකාශ කරේ විශේෂ මාධ්‍ය සාකච්ඡාවක ශ්‍රී ලංකා පොත්ජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාර්යවසම් මහතා තමයි ප්‍රකාශ කරේ. මම ඉදිරියට ඉදිරිපත් කරන්නම් ඒ මාධ්‍ය නිවේදනයේ වාර්තාව. ඉතින් දැන් මෙහෙමයි. ඉතින් මේගොල්ලෝ කිව්වේ ජනතාවට ඔබ අන්දලා වසර ගානක් තිස්සේ ඔබ අන්දලා ඔබ ගොබෙල්ස් න්‍යාය මත කරලා ඉතින් මේ හිටපු පාලකයෝ 76 වසරක ශාපේ මුන් හොරු මුන් තක්කඩි. ඉතින් ඒ වගේ මුන් මේ හිටපු මිනිස්සු කොහොම තක්කඩි මේගොල්ලෝ නම් හරි මල් පැල මේගොල්ලෝ බෝ පැල අනිත් කට්ටිය වල් පැල කිව්වා. අන්තිමට දැන් තමා ඉතින් මේගොල්ලෝගේ තරම තේරෙන්නේ. ඉතින් මේ රත්නපුරේ උගත් බුද්ධිමත් ජනතාව හරක් වගේ ඇන්දිලා ඉතින් මේ රත්නපුරේ 1,30,000 ගානකට කොහෙද මනා ප්‍රමාණයක් ලබා දීලා තිබුණා. ඉතින් රත්නපුරේ වැඩක් කරපු මේ කවුද ජෝන් සෙනෙරත්නලා පවිත්‍රා දේවී වන්‍යාරච්චිලා ජානක වක්කුඹුරලා චොකාමල්ලිලා ගෙදර තියලා එව්වා මෙන්න මුන් ඇවිල්ලා මේ චොකාලටත්තලා චොකාලට තමයි චෝදනා තියෙනවා. අන්තිමට රත්නපුරේ චොකාලා නිදොස්කොට නිදහස් වෙලා තියෙනවා චෝදනාවලින්. මෙන් ඇඟ බැඳලා අධිකරණයෙන් අත්තිරෝ සිරුදඬුවම් තමයි මාලිමාවේ මේ කණ්ඩායම් නායකයට. ඉතින් මම ඒ ඔන්න ඕවා තමයි කියන්නේ මේ මුන්ගේ තව ඉතින් මේගොල්ලොන්ගේ ඉතිහාසය ගත්තාම එදා ඉඳන් අර කොහෙද මේ බැංකුව කඩලා තියෙනවා රත්තරන් අරන් තියෙනවා. ඉතින් අර කොහෙද කටුපැද්දද කොහෙද රාජ්‍ය බැංකුව කඩලා ඊට පස්සේ වී ගබඩා ගිනි තියලා CTV බස් ගිනි තියලා ඉතින් ඒ වගේ ඉතින් අපිත් අහලා තියෙන විදිහට ඔය සමහරු කටකතාවද කියන නගරවල ඔය ව්‍යාපාරිකයෝ සමහර නගරවල බාර් හිමියන් ඒවත් ඉතින් ව්‍යාපාරිකයෝ ඉස්සරෝ JP සල්ලි එකතු කරපුරනේ JP සෙට් එකත් එක්ක මේ මංකොල්ල කාපු කට්ටියනේ කියලා එක තියෙන. ඉතින් මේකේ ඉන්නේ තනිකරම හොරු මංකොල්ලකාරයෝ තක්කඩි ටෙස්ට් එකක් තමයි ඉන්නේ. ඉතින් සාගර කාර්යවසම් පවසාලා තියෙනවා ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පත්‍රකුමාර මහතා මෙරට නීතිය ඉදිරියේ අපරාධමය වරදකරුවේ සිරදඬුවම් ලැබූ පුද්ගලයෙකු බව ශ්‍රී ලංකා පොත්ජන පෙරමුණේ මහලේකම් කාර්යවසම් පවසයි. ඉතින් මාධ්‍ය හමුක තමයි තියෙන්නේ. ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු වාර්තාවලට අනුව ශාන්ත පත්‍රකුමාර ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව නඩු පවරා තිබුණි. ඇඹිලිපිටිය ප්‍රදේශයේ පාසලක විදුහල්පති වරයෙකුගේ රාජකාරියට බාධා කර ඔහුට අඩත්තේට්ටම් කිරීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා වරදකරු වී ඇත. ඉතින් අත්තිරෝ සිරදඬුවම් ලැබලා තියෙන පුද්ගලයෙක් ඉතින් ඔන්න මෙහෙම ඉතින් එහෙම කරපු සාමාන්‍යයෙන් ඔය රියානතුරක් වගේ දෙයකට නම් කමන්නේ කියන්න පුළුවන් ඒවා. ඉතින් මේ රාජ්‍යයේ විදුහල් විද්‍යාලයක විදුහල්පතිවරයෙකුට ඉතින් රාජකාරියට බාධා කරලා ඉතින් ඔහුට අදත්තේට්ටම් කරලා පිරිසක් එක්ක ගිහිල්ලා කියන්නේ තග දාලා ඉතින් මේ වගේ මුන්ට මිනිස්සු ගහන්න ඕනේ ගල් ගහන්න ඕනේ අර මේ හන්දියක ගැට ගහලා මේ වගේ තක්කඩින්ට ඡන්දෙ දීලා පාර්ලිමේන්තුව නෙවෙයි එවන්න ඕනේ. ඉතින් මේ විදුහල්පතිවරු ඉතින් මෙයාගේ නෝනා ගැනත් අපිට මං පුද්ගලිකව දන්න කාරණා තමගේ යාළුවෙක් ඉන්නවා අපේ රත්නපුර ප්‍රදේශයේම. ඔහුගේ බිරිඳ විදුහල්පතිවරු මේ විද්‍යාලයේ ගුරුවරියක්. ඉතින් එම ගුරුවරිය පොකට් රැස්වීමට ඒ කියන්නේ මේගොල්ලෝගේ ජනාධිපති බලය ගත්තට පස්සේ ජනතාව රවට්ටලා ඊට පස්සේ පාර්ලිමේන්තු මැතිවරණයේදී කැන්වසින් ඇවිල්ලා තියෙන ඉස්කෝලේට. ඉතින් ඒ ආපු වෙලාවේ කැන්වසින් ආපු වෙලාවේ ඉතින් ගුරුවරුන්ට උගන්වන අවස්ථාවේ එක්තරා ගුරුවරියක් එක පාසලක ඇය මේගොල්ලෝ පොකට් රැස්වීමට ගිහින් නැහැ. පොකට් මොහොත් ඉතින් ගියපු නැති නිසා
ඒව ට්‍රාන්ස්ෆර් කරන්න ට්‍රාන්ස්ෆර් එක ලබා ගන්න දෙන්නේ නැතුව ඒ වගේ විශාල පීඩනයක් ඇයට එල්ල කරලා තියෙනවා. ඒ වගේ ඉතින් අපහුගිය දවස්වල අපි විවෘත සමිතිය එක්කත් ඒ සම්බන්ධව කතා කරන්නේ ඒ වගේ මේ ශාන්ත පත්තුමාර විතරක් නෙවෙයි ශාන්ත පත්තුමාගේ නෝනත් මේ දැන් ඉතින් ආණ්ඩු බලය තගෙන් ඉන්නවාට. ඉතින් ජනතාව පිළිතුරු දෙයි. ඊට පස්සේ ශාන්ත පත්තුමාරලට ඔය පිළිපිටිය පැත්තේ මේ මිනිස්සු ඇඳුනට හැමදාම දෙන්නේ අර පොලිස් නිලධාරියා. අන්තිමට අපිට මේකෙන් සැකපල කරන්න පුළුවන් අර පොලිස් නිලධාරියාට අන්තිමට කැරකුණේ ඉතින් මේ ගොරක දඩමස් වීමත් දඩමස් ගොරක වීමත්ද කියන සැකය අපිට එනවා. හේතුව චන්තපත්ත කුමාරගේට ඒ පොලිස් නිලධාරියාට පහර දුන් ප්‍රශ්නේ ඒ ප්‍රශ්නේ ඇදුනා නම් ඔහුගේ මේ අත්හිටපු සිරදඬුවම අධිකරණයෙන් අහෝසි වෙනවා. ඔහුට සිරදඬුවම විඳින්න වෙනවා. එතකොට ඔය මාලිමාව ඇඳන් ඉන්න ඔය බොරු සලුව ලිහෙනවා. අන්න ඒ නිසා නිර්වත පේන නිසා තමයි මේ ආණ්ඩු බලය යොදාගෙන ඉතින් පොලිසියත් එහෙම වුණා නම් පොලිසියට කියන්නේ අපි හැමදාම පොලිසිය මේ ආණ්ඩු තියෙන්නේ අවුරුදු 5යි. පොලිසි නිලධාරීන් හැබැයි අවුරුදු 55ක් රාජකාරී කළ යුතුයි. පස්සේ කිඳිරි ගන්න එපා. මේ දැන් අකටයුතුකම් කරලා කියන එක අපි අනිවාර්ය පොලිසිය ඉහළ සිට පහළ දක්වා දැනුම් දෙනවා. ඉතින් ඒ වගේම ජනතාවට මෙවැනි දේවල් කරපු අය මින්මතු පාර්ලිමේන්තු ඒම සුදුසු නෑ. ඉතින් ඔන්න වල්පැල කිව්වේ විපක්ෂයට. එතකම් වල්පැල නෙවෙයි විස බීජ තනිකර පාතීදීන් වගේ විසගෝර වල්පැල තියෙන්නේ. දැන් බලද්දි මේ ආණ්ඩුව ඇතුළෙම තමා කිසිම දෙයක් නෑ. ඉතින් අපරිමිත සිඟිති කණ්ඩායමක් තමයි ඉතින් මේගොල්ලෝ අපිට කියන්න වෙන්නේ. එහෙනම් බොහොම ස්තුතියි.